අද මම කතා කරන්නේ අපි හැමෝම දිනපතා දකින හැබැයි ඒ තරම් අවධානයක් දෙන්නේ නැති දෙයක් ගැන. අපි කවුරුත් දන්නවා ව්‍යංජනයක් රස කරන්න කරපිංචා නැතුවම බැහැ කියලා. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඇයි අපේ මුතුන් මිත්තෝ හැම කෑමකටම මේ කොලය අනිවාර්යෙන් එකතු කළේ කියලා? ඒක නිකන් රසකාරකයක් විතරක් නෙවෙයි. අද අපේ වීඩියෝ එකකින් ඒ ගැන අපි ගැඹුරින් කතා කරමු. ලොවම එක මිටට පළවෙනි කාරණය තමයි ඔබේ හදවත. අද කාලේ තරුණ වයසේ අයටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අහිතකර කොලෙස්ටරෝල්. විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කරපිංචා වලට පුළුවන් කියලා ඔබේ සිරුරේ තියෙන LDL. ඒ කියන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න කියලා. ඒ වගේම රුධිර නාල ඇතුලේ තියෙන මේදේ තැම්පත් වෙන එක වළක්වන්නත් මේ කරපිංචා වලට පුදුම හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ දිනපතා කරපිංචා ආහාරයට ගන්නවා නම් ඔබ නොදැනුවත්වම ඔබේ හදවත ආරක්ෂා කරගන්නවා. ඊළඟ වැදගත්ම දේ තමයි රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම. කරපිංචාවල තියෙන විශේෂිත තන්තු හා රසායනික සංයෝග මගින් අපේ සිරුරේ ඉන්සුලින් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. විශේෂයෙන්ම ආහාර ගත්තට පස්සේ රුධිරයේ සීනි මට්ටම එකපාරටම ඉහළ යන එක පාලනය කරන්න කරපිංචා වලට පුළුවන්. දියවැඩියාව තියෙන කෙනෙක්ට වගේම ඒකෙන් බේරෙන්න ඉන්න කෙනෙක්ටත් කරපිංචා කියන්නේ මිල කොළ නොහැකි ඖෂධයක්. ඒ වගේම ඔබට නිතරම බඩ පිපීම, අජීර්ණය වගේ ප්‍රශ්න තියෙනවද? නැත්නම් උදෑසන අවදි වුණාම දැනෙන අප්‍රාණික බව සහ ඔක්කාර ගතිය තියෙනවද? මේකට අද්දුටු බෙහෙතක් තමයි කරපිංචා කියන්නේ. කරපිංචා යුෂ ස්වල්පයකට දෙහි බින්දු කිහිපයක් එකතු කරලා බිව්වොත් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් වෙලා මුළු දවසම ප්‍රබෝධමත්ව ඉන්නට පුළුවන්. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. එහෙම නේද? විශේෂයෙන්ම ශක්තිමත් කළු කෙස් කලබක් කියන්නේ අපේ රටේ කාන්තාවන්ගේ ලොකුම හීනයක්. කරපිංචාවල අඩංගු ප්‍රතියොක්සිකාරක සහ බීටා කැරොටීන් මගින් හිසකෙස් ගැලවී යාම නතර කරනවා. ඒ වගේම අකාලයේ හිසකෙස් පැසීම වළක්වන්නත් මේ උදව් වෙනවා. ඔබ ආහාරයට ගන්නවා වගේම කරපිංචා කොළ තෙල් වලට දමා රත් කර හිස ගැල්වීමෙනුත් මේ ප්‍රතිඵලය මේ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම කරපිංචාවල විටමින් A බහුල බැවින් ඇස්වල පෙනීම පැහැදිලි කිරීමට සහ ඇසේ සුද මතුවීම වැළැක්වීමටත් උපකාරී වනවා. කරපිංචාවල යකට සහ පෝලික් ඇසිඩ් බහුල නිසා ශරීරයේ රුධිර නිෂ්පාදනය කරන්නත් කරපිංචා බොහෝ උපකාරී වෙනවා. ඉතින් මේ තරම් ගුණ දෙන කරපිංචා අපේ කෑම පිගානේ පැත්තකට කරලා දාන එක කොයි තරම් අපරාධයක්ද කියලා දැන් ඔබට හිතෙනවා ඇති. මින් පස්සේ කරපිංචා කොලයක් පිගානට ආවොත් ඒක අයින් කරන්නේ නැතුව හපලා කන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් කරපිංචා කැඳක් සම්බෝලයක් විදියට ඔබේ ආහාර වේලට එකතු කරගන්න. අද අපි කතා කරපු මේ කරුණ ඔබට වැදගත් වුණා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම වටිනා සෞඛ්‍ය රහසකින් අපි නැවතත් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.